මං මොකද මුලින්ම දැක්ක වෙලේ ඉඳලා දැන් එනකම් මට ඔයා ගැන කැමැත්තක් ඇති හරි ඒක ඔයා හිතලා බලලා කියන්න ප්‍රශ්නයක් නෑ කැමති නම් ඉතින් මේ මල Say ගන්න yes. Come on. හිතන්න මේ දෙයක් වගේ නෑ caring වගේ කොල්ලෝ husband කෙනෙක් ආයිනේ නේද? Come on, come on. Say yes. මෙහෙමයි මට එකෙන් දැම්ම කියන්න බෑ කමන්න ඔයා හිතලා කියන්න ඉතින් ප්‍රශ්නයක් නෑ හ්ම්. ඕක කියන්නද මෙච්චර ඇඹරුනේ ඔව් කවුද එවරුල් අපි දෙක්කෙන කවුරුත් එවරලා ඇඹරුන් නැහැ ඒ caring නේද? වතුරට ඒක. වැටිච්ච වෙලාවේ මං ආන්නේ හැදියාව, Steve හැසිරිච්ච හැදියාව. විදිය. ඒක මට මෑන් ජීවිතය ගැන අපි නම් මොනවා වුණත් ජීවිතේට මේ වගේ වැදගත් සමාජය පිළිගත් මේ වගේ ලෙවල් ක්ලාසි ගෙන ක්ලාසි ලෙවල් එකක ඉන්න බෝයි කෙනෙක්නේ මොනා දඩු ඒ ඔක්කොම තියාගෙන ඔයාට තිබ්බ ඒ කයාරිං ප්‍රොටෙක්ෂන් ලවිං වව් යාට ෆෝස් කරන්න එපා ඉතින් ඔයා හිතලා කියන්න අසලි මේ පස්සේ හරි ඉතින් ලබ්ඩප් 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 දැම්ම කියන්න ඕනද ඒක නම් ඉතින් හොඳයි තින්නේ නෑ නෑ මං කියන්නේ ශැකී මොකද කියන්නේ ෆඩි මොකද කියන්නේ ඔයාලට කැමති කොයි වෙලේ කියනවද කියන එක ඔයාගේ කැමැත්ත. ඔයාට කැමති කාලයක් හරිද? අරගෙන කැමති කොයිලේද කියන්න කියනෙක ඔයාගේ කැමැත්තක් අපින කැමති දැම්ම ඔව්, අන්න ඒක කැමති ඔයාලගේ- කියනවා ඔයාගේ බෑ අපි කැමති මෙච්චර ලස්සන මේ බලන්න අර ලස්සන ඒක. අහස වාව් ඒ වයිබ් තරු එක පායලා තරු ඒ vibe එකේ climate එක. පේනවා what a beauty අන්න ඒකයි මෙච්චර තරු තියෙන ආස එක හඳක්වත් නෑ තාම ස්ටීව් ඔයාව තමයි හඳ කරගන්න යන්නේ මොනවද ඔයා කියන්නේ ටක් නේ චර ආදරය දේව පලයක් කතාවත් පට පද ගැලපෙල්ලේ වයිද කටවාගේ ඔයාලගේ කම්බිනේෂන් එක වාව් නැති වෙලා ඔයාලා දෙන්න ඕක දැන් කියනවා නම් හොඳයි මොකද මං තව ටිකකින් මේ මට ඔයාලට බෙහෙත් කරන්න වෙනවා මේ නිසා දැම්ම කියන්න මාත් සතුටෙන් ඔයාලත් සතුටෙන් මෙච්චර හරියක් කරලා ඒ ඇත්. කරන්නේ මොකද මේ මම බඩගින්න ඉන්නේ බඩගින්න දෙන්නේ ඉස්සර වගේ දෙහි පිච්චි පිච්චලට කෑවා දන්නදේ ඇත්ත මන්නන් කියන්න තින්නේ නැද්ද බොයිස් මේ ඔව්. වගේ මේ කියන්නේ. වගේ හොඳ මේ වෙලාවක වගේ මෙච්චර ලස්සන වයිබ් එකක් ආයෙ එන්නේ නෑ ඔයාලා කොච්චර ප්ලෑන් කරත් ආයෙ එන්නේ නෑ නෑ ඒක තම ලැබෙන environment එකකින් අවස්ථාවේදී ඔයාලට දෙන ගන්න තියෙන support උපරිම එක ඔව් මට නයිස් මේ හෙලෝ ඔව් වටින අවස්ථාව මගහැර ගන්න එපා ආයි ජීවිතේට මේ වගේ අවස්ථාවල් හම්බෙන්නේ මේ මියුසික් එක වව් අර බෝට්ටුව නෑ කොට් ගැලපීමන්න අර බලන්න අර අහසේ තියෙන තරු ටික ඔක්කොම මෙතෙන්න ලයිට් කරන්නේ ඔව්
අර ඩොල්ෆින් what the heck man wow guys බලන්න what a දහස් combination බලන්නේ අර- හැමදේකම මැචිං ඒ වගේ තමයි ඔය දෙන්න අපි නම් කැමති දැන් කියනවා නම් ඉතින් ඇත්තටම කියන්නේ ඔව් හරි ලස්සන කපල් එක කියනකෝ. ඒ එලෝ කැමති කියමු. ස්ටීව් ඇත්තටම දෙකිව්වේ. මට සිරියනවනේ කියන්නේ කැමති කියමුකෝ. ඒ බල්ලෙකුත් ඇවිල්ලා. ඒකනේ බල්ලෙකුත් ඇවිල්ලා ඒ බල්ලා හඳනේ බල්ලෙක්. ඒකනේ කොහෙන් ආව බල්ලෙක්ද? කේක් එක ඔයාලගේ ඉදිරියේ පාදිවිච ඕක බලන්න වැරදි ඒ කේක් කියන්නේ එකක් ඔය වගේ. දෙන්න දැන් ඔය දෙන්න අපිට කියන්න මොකක්ද දැන් වෙන්නේ බල්ලා මලා වැඩි ඔය කේක් එක වැරදි කේක් එකක් ඕක එපා. ඒ බලන්න මම උත්තර දෙන්නේ. පසු වෛද්‍ය ප්ලස් නිකන් වෛද්‍ය. වැඩි ඔය එක ඇත්තටම කියනවා නම් පොඩ හොඳම අවුල් ඒක හොඳයි මේක හොඳයිනේ ඒක හොඳයි ඒකනේ මට සෙන්ඩි ෂෝ පෙත්ත යන්න වෙයි වගේ. ඒකනේ කාටද? එයාට හදිසිනේ අපිට තමයි හදිසි. අපිට තමයි හදිසි එයාට හදිසි නෑ එයා ඔයාව වෙන විදියකට සර්ප්‍රයිස් කරන්න ඉන්නේ ඒක ඔය දෙන්න පස්සේ කරගන්න අපි සර්ප්‍රයිස් එක කඩාකප්පල් කරගෙන කොට. අපිට ඕනේ ඔයාලගේ ජීවිතේ මේ ෆස්ට් ස්ටෙප් එක හරියට ගන්නවා දකින්න අපිත් අනිවාර්යෙන්. එකට ඒ ෆස්ට් ස්ටෙප් අප් එක අපිට නේද අපේ සහෝදරයා ඔව්. ලස්සන ඉන්න බලන්න අපි ආසයි ඔව් this is not a return no case Steve එහෙම රිටර්න් දෙන්න කියනම් මට අද ඔයාට come on ඔය මල්ල උහුම නැතුව අනිත් පැත්තේ මසල්ලකින් දුන්නට තමයි ලස්සන. අනිත් පැත්තනේ වටිනවා ඕ අනිත් පැත්ත දුන්නා නම් එයා වයි මසල්ලකින් මල ගන්නවා ඇත්තම. නෑ. සමාවෙන් සමාබාධනයට මේ දා මල මතක. ඔව්. වැරදුනා. ආ අර මොකක්ද අර? ඒ කම්බිනේෂන් එක බලපන් හොට්ටෝට චාව එක අස්සේ ටබ්ලව් ටබ්ලා සමවන් කමවන් මාලේ කියන්නේ. මේ වැඩිය වටනන් දාන්න යන්න එපා මෙතන යටට වැටෙනවා. චුට්ටක් ඉන්න. මොකද බං වෙලා ඒ තියෙන්නේ? ගහන්න. සමාව බඩු සමාව බල්ලට සමාව වෛරස් කියහන්කෝ. අයියෝ විකුණන ඕනේ තියාගෙන මම ඒක හරි හරි මේ Come on, come on. මේ සැදේ මොකක්ද එක? අපිට ෆස්ට් කිස් එක බලන්න පුළුවන්ද උරේ කමොන් ස්ටිව් ඩොක්ටර් අරු ටැබ් එක බලන්න පොඩ්ඩයි. අර කෙල්ල බදාගන්න අමු ටැබ් එක බලනවා. උඩුව ලැජ්ජාවන්න මේක. ඒ කොහොමද oh my goodness මේ සින්දුවට යම් කිසි දෙයක් සිද්ධ වුණා. නෑ නෑ හරි හරි කසින්න ඉවරයි. ඈ ඉන්දුව නේ අලුත් එක්ක යනවා ඒක කිවරුණා. ඒ මේ හැබැයි කමෝන් කමෝන් දැන් ඔය දෙන්න මොකක්ද අපිට කියන්නේ මේ තමයි දැන් පාටිය කවද්ද? මොනා කියන්නේ? yes 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 යම්ම තමයි අපිට වෙඩින් කේක් කෑල්ලක් ලබදීම කන්න පුළුවන්ද? ඇයි ඊට කලින් ඔබ බදින්න නැද්ද? මම සේස්. ලින්ටු ගෙදනේ වෙඩින් ගත්තාම වෙඩින් ගන්න බලන්න අර එක අම්මෝ මස්සිනා අපි දෙන්නට සතුටු වෙන්නේ නේද අපි දෙන්න හොඳට බොමු මචං අනිවාර්යයෙන් ආගේ ගානේ බොන්න දෙන්න. අම්මට සිරියන එකපාරක් අර හෙන වෙඩිමක් ගත්තා දැක්කනේ වෙච්චදී ලිවින් ටුගෙදර් තමයි හොඳ. පස්සේ දින්න මේ පොඩ්ඩයි